ධනංජය බණ්ඩාර කියන කැරක්ටර් එක අද නැහැ මගේ මව නැත්තම් ඒක ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. ඉතින් එදා ඉඳන් අද නම් අපිට සෝෂල් මීඩියා කියලා කියන්න පුළුවන්. නමුත් එදා මං හිතන්නේ word of mouth. මං හිතන්නේ best marketing tool එක තමයි word of mouth. මං සීමා සහිතව තමයි මගේ ඩයරි එක බුක් කරගන්නේ. දවසකට මම කරන ප්‍රමාණයක් තියෙනවා. මොකද මට මගේ සර්විස් එක දෙන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්කලා එතකොට ඇත්තම කියනවා නම් සෑහෙන ප්‍රමාණයක් මගේ පුළුවන් දවසට දිනය සහ සමහරක්ලාට උදේ හවස වෙඩින් එක මාරු කරගන්නවා. ඒ වගේ අදටත් නුවර පළාත්වල එන ෆැමිලිස් තියෙනවා. ඒගොල්ලන්ට පාරම්පරික ආභරණ කට්ටලේ තියෙනවා. ඒක අරගෙන තමයි මම හම්බ වෙන්නේ. ඒ කියන්නේ යාගේ පර්සනැලිටි එක. යා ආවට පස්සේ යා ඇවිදගෙන ඉන්න විදිය මම හම්බ වෙන්නේ ආය දැන් ඇවිල්ලා ඉන්නේ මොකද්ද? එයා ඉඳගන්නේ කොහොමද? එයාගේ ෂෝල්ඩර්ස් එයා කොහොමද තියන් ඉන්නේ? එයාගේ පොස්චර් එක කොහොමද තියන් ඉන්නේ? එයා කතා කරන ඇන්ගල්ස් ඒ හැමදේම මට ස්කෑන් වෙනවා. මේ හිතලා කරන දේවල් නෙමෙයි මට ඔටෝමැටිකලි මට ස්කෑන් වෙන දේවල්. මම බුක් කරන්න ඕනේ අවුරුදු 2කට එකමාරකට කලින්. නමුත් මම මගේ ක්ලයන්ට්ව හම්බ වෙන්නේ මාස 3කට හෝ 4කට කලින්. මොකද ඒක තමයි ප්‍රයිම් ටයිම් එක ක්ලයන්ට් කෙනෙක්ව මීට් වෙන්න. ඒ කියන්නේ අවශ්‍ය දේ කරන්න. මොකද ඒ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එකක් ගන්න පුළුවන් ඒ කෙටි කාලයක් ඇතුළත කරාම. මොකද දැන් සෝෂල් මීඩියා නිසා අපිට ගොඩාක් කලින් ලෑස්ති වෙන්න බෑ. පාලිත තව වැදගත් දෙයක් තියෙනවා මට මතක් කරන්න මගේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ දැන් අපිට ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ මනමාලියක් දවස වෙනකන් ඒ ප්‍රොසෙස් එක හදන්න මගේ බෑක් ඔෆිස් එක කොච්චර මං සූදානම් කරලා තියෙනවද කියලා. දැන් ඔය ඉන්ඩස්ට්‍රි එකේ රෙවොලූෂන් එක ගැන අපි කතා කරා. අපි හැමදාම ඉන්නාවේ නැහැනේ මේ ශාස්ත්‍රයෙන් මං early retirement එකක් බලාපොරොත්තු වෙනවා. මම මේ ඉන්ඩස්ට්‍රි එකකින් යනකොට මම අද ධනංජය බණ්ඩාර විදිහට මම මේ මැදිරියට ගෙන්නුවේ මාව රෙකග්නයිස් කරන්නේ මම අද කාලා බීලා ඇඳලා ලස්සනට ජීවත් වෙන්නේ මේ වෘත්තියේ හින්දා. මම හිතන්නේ මගේ වගකීම තමයි මම මේ වෘත්තියෙන් එළියට යනකොට මේ වෘත්තිය තව අඩි ගාණක් උඩින් ස්ටෑන්ඩඩයිස් කරන්න යන එක. මම මේ හැමදේම අත්විඳලා ඉවරයි, ඩිසර්ව් කරලා ඉවරයි. මට එහෙම හැඩගන්වන්න කියලා ආස කෙනෙක් විශේෂයෙන්ම නැහැ. එහෙම හැඩගන්වන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මේ එදා ඉඳන් ආසාව ඓශ්වර්යා රායිව හැඩගන්වන්න තියෙන ආසාව විතරයි. කාල සීමාව මගේ වෘත්තිය තුල මම early retirement එකක් බලාපොරොත්තු වෙනවා. තව වසර 10කදී මම හිතන්නේ මම මනාලියෙන් හැඩගැන්වීමේ ශිල්පියෙක් විදිහට මේ විදිහටම සක්‍රිය වෙන්නේ කියලා. මොකද අලුත් අයට ඉඩ දෙන්න ඕනි සහ මම සැටිස්ෆයි නම් ඇයි මම තවත් මේ වෘත්තිය තුල ඉන්නේ. හැබැයි මම මේ වෘත්තියටම රිලේටඩ් මම වෘත්තියේ යම්කිසි ප්‍රමාණයක වෙනස් වීමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉදිරියේදී මේ හරහාම දැනුම් දෙන්න. දැනට මට ඒක කියන්න ටිකක් කලින් වැඩි. හැබැයි තව වසර 5ක් 10ක් තුළ මගේ වෘත්ති ජීවිතයේ වෙනසක් definitely සිද්ධ වෙනවා. SL Speak Media Network එක තාමත්ම සාදරයෙන් ඔබ මේ මොහොතේ පිළිගනු ලබනවා. ශ්‍රී ලාංකීය තරුණයන්ගේ යුවතියන්ගේ ලොකු හීන තියෙනවා. තමන්ගේ ජීවිතයේ ලස්සනම දිනය නැත්නම් සොඳුරුතම දිනය ආදරණීය දිනේ තමන්ම ඊටමත්ම ලස්සන මනාලියක් ලෙස තමන්ගේ මනමාලයට එහෙම නැත්නම් ලෝකයට තමන්ගේ රූප ස්වභාව පෙන්වන එක. ඉතින් මේ රූප ස්වභාව පෙන්වීමේදී ඒ තමන්ගේ ලස්සන දෙගුණ තිගුණ කරලා පෙන්වන්න පුළුවන් ඒ ශාස්ත්‍රයේ ඊටමත්ම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකුට විතරයි. ඇත්තටම තමන්ගේ හීනයක් තිබෙනවා. අද අපි මේ SL Speak Media Network මැදිරියට කැඳවාගෙන අපි ආරාධිතයා එහෙම නැත්නම් මේ රූපලාවන්‍ය ශිල්පිය අතින් ඒ ආදරණීය ශිල්පිය අතින් හැඩගස්වන්න තිබෙනවා නම් ඒක ඊටමත්ම තමන්ගේ හීනයක් බවට පත් වෙලා තිබෙනවා. වැඩියෙන් හඳුන්වා දෙන්නේ නැතුව ඔහු නමින් හඳුන්වා දෙනවා නම් ධනංජය බණ්ඩාර. ධනංජය අපි ආදරයෙන් කියනවා DB කියලා. ඔබ ඊටමත්ම ආදරයෙන් SL Speak Media Network මැදිරියට මේ මොහොතේ පිළිගනු ලබනවා. ඉතින් ධනංජය මම ඉස්සෙල්ලාම අපේ ප්‍රශ්න 10ට යොමු වෙන්නට කලින් මම ආසයි දැනගන්නට අද ධනංජය බණ්ඩාර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. අමුතුවෙන් අපිට බ්‍රෑන්ඩ් කරන්න දෙයක් නැහැ. ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක තුල සිටින ධනංජය බණ්ඩාර ඔබ දකින්නේ කොහොමද? පළවෙනියෙන් කියනෝනේ බොහොමත් ස්තුතියි මාව මේ මැදිරියට අද ආරාධනා කරාට පාලිත. ඉතින් ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක බිහි වෙන්න මම දකින විදිහට පෞද්ගලිකව hard work, dedication, enthusiasm and passion. මම හිතන්නේ ඔය හතර එකතුවක් තමයි. ඒ dedication එක මම දෙන්නේ මගේ ඉතාමත් පාසල් යන අවදියේ.
ඒ hard work කියන එකයි enthusiasm කියන දෙයි ඒ කියන්නේ අපි hard work කියන්නේ අදට මම මේ ශාස්ත්‍රයේ මට මොනතරම් අත්දැකීම් තිබ්බත් මොනතරම් පළපුරුද්ද තිබ්බත් මට day 1 වල දැනුණ හැඟීම ඒක කිරීමේ තියෙන ආසාව ඒ විදිහටම අදටත් තියෙනවා. ඉතින් මේ කරන්න මේකට පැෂන් එකක් තියෙන්නත් ඕනේ. එතකොට මං හිතන්නේ ඒ බ්‍රෑන්ඩ් එකක් බිහි වෙන්න නම් මං ගැන ඇනලයිස් කරපු මූලික කාරණා 4 මත වෙන්න ඕනි. මං හිතන්නේ ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක බිහි වෙන්නේ. ඔව් ධනංජය ඔබ කිව්වා ඔබගේ පාසල් ජීවිතයේ කාලෙත් එක්කම තමයි ඔබගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එක අංගයක් මේ ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක බිහි වෙන්නේ. ඒතරම ධනංජය දැන් ඔබගේ මේ ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක බිහි වෙන්නේ නිකන් නෙමෙයි විශාල කාලයක් එක්ක ඔබ කිව්වා වගේ අංග 4කම එකතු තමයි අවසානයේ ධනංජය බණ්ඩාර කියලා කියන්නේ. මේ බ්‍රෑන්ඩ් එක බිහි වෙන්නත් එක්කම ඒ වගේම මම පෞද්ගලිකව දන්නවා මේ ධනංජය බණ්ඩාර කියන චරිතය ඇතුළත ජීවත් වෙන හොඳ සුන්දරතම මිනිසෙක්. ඒ මිනිසා බිහි වෙන්නත් මේ වෘත්තීය ජීවිතයේ අද මේ අද්විතීය තැනට එන්නත් මම දන්නවා ඔබගේ අම්මා සුවිශාල කාර්යභාරයක් කරලා තිබෙනවා. ඒක මෙච්චරයි කියලා මිල කරන්න බෑ. ඔබ ඒක අවස්ථා රාශියකදීම අම්මට ඒ තැන දෙනවා. ඉතින් ධනංජය අපි මේ වැඩසටහන ආරම්භ කරන පළවෙනි ප්‍රශ්නයේදී මම ඔබගෙන් අහන්නේ අම්මගේ කාර්යභාරයෙන් කුමක්ද මේ ධනංජය බණ්ඩාර කියන බ්‍රෑන්ඩ් එක බිහි වෙන්න? ඒවත් එක්කම මේ සොඳුරුතම මිනිහා මේ සමාජයට දායක කරන්න අම්මගේ කාර්යභාරය කුමක්ද? ධනංජය බණ්ඩාර කියන කැරක්ටර් එක අද නැහැ මගේ මව නැත්තම්. ඒක ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. අර මම කලින් සඳහන් කරපු කාරණා 4 ඒ මගේ වෘත්තීමේ ජීවිතේ. හැබැයි මාව මේ ලෝකයට බිහි කළා මගේ වෘත්තීමේ ජීවිතයට පනපවන්නෙත් අම්මා තමයි. හැබැයි ඇය මම හිතන්නේ නැහැ සහ මම දන්න විදිහට ඇය කවදාවත් බලාපොරොත්තුුනේ නැහැ මම වෘත්තීමේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙයි කියන එක. ඇයගේ මතයේ තිබ්බේ හැම වෙලාවෙම රැකියාවක් කළ යුතුයි කියන තැන තමයි. ඉතින් ඒකත් එක්කලා නමුත් මගේ පෞල් පසුබිමේ මේ දේ තිබ්බ හින්දා සහ මේක අම්මා වෘත්තියක් නොවන වෘත්තියක් විදිහට කරපු නිසා පෞල් එකම දරුවා වීම නිසාත් මම අම්මත් එක්ක ගොඩක් හැදුන වැඩුණ හින්දා මට මේ ශාස්ත්‍රයට එන්න පාර කැපුණා. ඒකත් එක්කලම මට මගේ ජීවිතේ මේ වෙලාවේදී මතක් කරන්න ඕනි හැරිස් විජේසිංහයන්ව මුණ ගැහෙනවා. මගේ ජීවිතේ අම්මත් එක්ක මට මේ තැනට එන්න අත දීපු 3 දෙනෙක් ඉන්නවා අම්මා ඇරුණුකොට. ඒ වගේම විශේෂයෙන්ම ඒක මම මගේ එදා ඉඳන් අද වෙනතුරු යම් කිසි කෙනෙක් මාව පාලිත ඉන්ටර්වයුව කරොත් මම ඒ නම් 3 මතක් කරනවා. දානන්ද ඩිසිල්වා, හැරිස් විජේසිංහ, දාන් විතරණ. ඉතින් ඒ 3 දෙනා මගේ අම්මා ඇරුණුකොට මගේ වෘත්තීමේ ජීවිතේ පටන් ගන්න මට ලොකුම අස්වැසිල්ලක් උනේ ඒ 3 දෙනාත් නවලිය පුවත්පතක් තමයි. හැබැයි මේ ඔක්කොම පිටිපස්සේ මාව මිනිස්සෙක් කරන්න මගේ පිටිපස්සේ අදටත් ඇයගේ දායකත්වය දෙන්නේ මගේ අම්මා තමයි. ඒ කොටින්ම කියනවා නම් අදටත් මම ගැලපෙන්නේ නැති ඇඳුමක් ඇඳගෙන ආවොත් ගලවලා වෙන ඇඳුමක් අඳලා තමයි අදටත් ඒක යවන්නේ. මං හිතන්නේ මාව මිනිස්සෙක් සහ මාව මිනිස්සෙක් කරලා මහත්මා ගතිගුණ ඇති කරපු රූපලාවන්‍ය ශිල්පියෙක් බවට පත් කරා නම් ඒ හැම ක්‍රෙඩිට් එකම මගේ ජීවිතේ සාර්ථකත්වය සහ මගේ බ්‍රෑන්ඩ් එක මගේ නම මම මේ ඉන්න හැම තැනටම මං ස්තුතිවන්ත වෙන්න ඕනි මගේ අම්මට. ඉතින් අර මම ආරම්භයේදී කිව්වා වගේ මේක සෝඩා බෝතලයක් හැදුවා වගේ නෙමෙයි. අර මේක කාලයක ශ්‍රමය ඔබ පරිශ්‍රය දරලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ඔබ මෙතන ඉන්නේ. මම දන්නවා සමහර මනාලියන් තමන්ගේ මංගල දිනය ඔවුන්ට නැකතට අනුව නෙමෙයි ඔබගේ ඩයරියට අනුව ගලපන නැකත් දිනයක් හදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වෙන්න සුවිශේෂී රහසක් තියෙන්න බෑ ධනංජය. මොකද මේක තරඟකාරී ශාස්ත්‍රයක්. රූපලාවන්‍ය ශිල්පීන් ඕන තරම් ඉන්නවා. ඉතින් තමන්ගේ දින සුන්දරතම දිනය ඔබගේ ඩයරියකට අනුව නැකත හදා ගන්න සුවිශේෂ හේතුවක් තියෙන්නට ඕනේ. මොකද්ද මේ රහස පිටපස්ස තියෙන ධනංජය? ඇයි ඔච්චරටම ඔයාට ඉල්ලුමක් තියෙන්නේ මේ ශාස්ත්‍රයේ? මං හිතන්නේ ඕනෑම දැන් මම රූපලාවන්‍ය ශිල්පියෙක් නමුත් ඕනෑම දෙයක වෘත්තිමය වශයෙන් තියෙනවා අපිට මාකටිං කියන පාර්ට් එකක්. මේ මගේ වෘත්තිය තුළ මාකටිං කියන පාර්ට් එක කොටස ප්‍රවර්ධනය වෙන්නේ මම කරන අවුට්පුට් එක මත. එතකොට මං හිතන්නේ මාකටිං වල තියෙන හොඳම දේ තමයි අද අපිට සෝෂල් මීඩියා කියන එක තියෙනවා පාලිත.
අපි මාකටිං වලට වියදම් කරනවා මං හිතන්නේ ඕනම ආයතනයක ඒ අලෙවි ප්‍රවර්ධන කාර්ය රැක ගන්න. මගේ වෘත්තිය තුළ මට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැන් සෝෂල් මීඩියා කියන දේ එන්න කලින් මම මේ වෘත්තියට ආවේ. එදා ඉඳන් අද වෙනතුරු මම වෘත්තියේ සක්‍රියව මම නියැලෙනවා. ඉතින් එදා ඉඳන් අද නම් අපිට සෝෂල් මීඩියා කියලා කියන්න පුළුවන්. නමුත් එදා මං හිතන්නේ word of mouth. මං හිතන්නේ best marketing tool එක තමයි word of mouth. මං කරන කාර්යයක නිමාව මං හිතන්නේ පළවෙනිම දේ තමයි මගේ නිමාව. ඒ නිමාවත් එක්කලා මං හිතන්නේ දකින්න කෙනාට ආසාවක් ඇති වෙනවා මේක මමත් කවදා හරි දවසක එහෙම නැත්නම් මගේ දියණියවත් කවදා හරි දවසක මේ කෙනාටම කියලා හැඩගන්නේ යුතුයි කියන එක. මං හිතන්නේ ඒ හරහා තමයි මං ධනංජය බණ්ඩාර කියන සන්නාමය ගොඩනගෙන්න පාදක වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අදටත් මං හිතන්නේ ඔබ කියපු ආකාරයට අදටත් මොකද මං සීමා සහිතව තමයි මගේ ඩයරි එක බුක් කරගන්නේ. දවසකට මම කරන ප්‍රමාණයක් තියෙනවා. මොකද මට මගේ සර්විස් එක දෙන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්කලා එතකොට ඇත්තම කියනවා නම් සෑහෙන ප්‍රමාණයක් මගේ පුළුවන් දවසක දිනය සහ සමහරක්ලාට උදේ හවස වෙඩින් එක මාරු කරගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා. මං හිතන්නේ කරන කාර්යය ගැන තියෙන අර මම මුලින්ම කියපු දේවල් ගුණාංග ටික අදටත් මම ශාස්ත්‍රයේ මෙච්චර අත්දැකීම් තිබිලත් මං හිතන්නේ අදටත් මං හිතන්නේ මට මනමාලියෙක් ඉන්නවා නම් මගේ රස්සාව කරන්න තියෙනවා නම් මගේ heart beat එක වැඩි වෙන ප්‍රමාණය, gastritis හැදෙන ප්‍රමාණය, ටෙන්ෂන් එක මේ හැමදේම වැඩි. ඒ කියන්නේ එදා වගේම අද වෙනතුරු ඒක තියෙන හින්දා වෙන්න පුළුවන්. සහ මනා නිමාවක් කොට මේ මගේ රැකියාව හරියට කරන හින්දා වෙන්න පුළුවන්. ඒ දේ වෙන්නේ එහෙම තියෙන්නේ. අනිත් පැත්තෙන් බලුවොත් කස්ටමර්ගේ මගේ සේවා දායකයාගේ පැත්තෙන් ලොකු විශ්වාසයක් තියෙනවා අඩුපාඩුවක් නැතුව අන්දයි. මට ඒ දවසේ කොන්ෆිඩන්ට් ඇතුව ඉන්න පුළුවන්. ප්‍රධානම දේ කොන්ෆිඩන්ට් ලෙවල් එකනේ. if we know we look good ඒ ඇති වෙන කොන්ෆිඩන්ට් එක තමයි ලෝකේ තියෙන බෙස්ම කොන්ෆිඩන්ට් එක. ඒ කියන්නේ අපිට පෞද්ගලිකව අපි දන්නවා නම් අපි හරි ලස්සනයි කියන එක ඒ ඇති වෙන කොන්ෆිඩන්ට් එක මං හිතන්නේ හරි ඉම්පෝටන්ට්. මං හිතන්නේ ඒකත් word of mouth මං හිතන විදිහට ඒක ෂෙයා වෙනවා කට්ටියගේ අතර ධනංජයට කියලා ඇඳගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. හරි මොනවා හරි ක්ලයන්ට් පැත්තෙන් තියෙනවා. මම දන්නවා ඒ ක්ලයන්ට් කෙනෙක් මං ගැන එන්නේ විශ්වාසයෙන් කියන එක තමයි මට පැහැදිලිව කියන්න පුළුවන් දෙයක්. ඔබ කිව්වා වගේ ඔබ පටන් ගන්නකොට පාසල් කාලේදී තමයි ඔබ මේ ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. ඔබ කවදාකවත් හිතන්නේ නැතුව ඇති මේ තැනට ඔබපත් වෙනවා කියලා. නමුත් ඔබ කිව්වා වගේ ඔබගේ ආරම්භ කාලේ සමාජ මාධ්‍ය තිබ්බේ නැහැ. මම අද අපි දකිනවා සමාජ මාධ්‍යයට ගියොත් හතු පිපෙන්නා වගේ රූපලාවන්‍ය ශිල්පීන් බිහි වෙනවා. ඉතින් ඔවුන් කොච්චර දුරට ඒක පවත්වාගෙන යනවද ස්ථාවර වෙලාද ඉන්නවා කියන එක ප්‍රශ්නයක්. දැන් ඔබ ආරම්භ කරපු අවදියේ ඉඳන් අද වෙනකොට විශාල පින්මක් ඔබ ඇහිලා තියෙනවා. ඔබ කොහොමද ආවේ කියන එකත් ඔබ විස්තර කළා. මොකද ධනංජය දැන් එහෙම මුල සහ අද ඉන්න තත්ත්වය ඔබ එක බැලුවාම ඔබගේ නිර්මාණශීලී දැක්ම ඒවත් එක්කම ඔබගේ තිබෙන ශෛලිය ඒ යුවතියන් තරුණියන් අපේක්ෂා කරන දේ ඔබ දෙන්න සූදානම් වෙන දෙන්න පුළුවන් වුණ හින්දා තමයි ඔබ මෙතෙන්ට ඇවිල්ලා තිබෙන්නේ. ඒ පරිණාමය එදා සහ අද ඔබ දකින්නේ කොහොමද ධනංජය? ඒක පරිණාමය ගැන කතා කරොත් මම මේ ශාස්ත්‍රයට එන්නේ 1999 වර්ෂයේ. මං පාසල් ශිෂ්‍යයෙක් විදියට මං එතකොට O level කරලා ගෙදර ඉන්න කාලේ. මං එවකට මේ ශාස්ත්‍රය ගැන හොයනකොට ඉතාමත් සරල සන්නාම ටිකක් විතරයි තිබ්බේ. මේක කොළඹට ආවේනික වෙච්ච ශාස්ත්‍රයක්. පළාතකට කෙනෙක් ඉන්නවා. හැබැයි මම මේ ශාස්ත්‍රයට ආවේ ගෝල්ඩන් ඊරා එකේ මේ ශාස්ත්‍රය කියලා කිව්වොත් පිළිගන්නවද? ඒ කියන්නේ දැන් ස්වර්ණමය යුගයක් තිබුණු කාලයකම ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් අද වෙනකොට සෝෂල් මීඩියා තියෙනවා. අද සමාජයේ දියුණු 21 වෙනි සතවර්ෂයේ මම එන්නේ අන්තිම මොහොතේ 19 වෙනි සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ. එතකොට ඒ කාලේ එනකොට මේක ගෝල්ඩන් ඊරා එකක් මේ ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බේ. මොකද හේතුව මේ ශාස්ත්‍රයේ හිටියේ බොහොම කීප දෙනයි. සහ මේ ශාස්ත්‍රයේ තරමක් දුරට ආවේනික වෙලා තිබ්බා කතෝලික සමාජය, ඒ වගේම බර්ගර් ෆැමිලිස්, ඒ වගේ අය තුර. මොකද මේ ශාස්ත්‍රයේ ඉස්සර කොළඹ තිබ්බ කිසිම සෙලෝන් එකක මං හිතන්නේ සිංහල භාෂාව මේ පරිහරණය කරන්නේ නැහැ. ඒක වෙනස්ම කාලයක්. අනිත් එක මිල ගත්තොත් අදට සාපේක්ෂව ඉතාමත් ඉහළයි. මම තනියෙන් ඉගෙනගත්ත පුද්ගලයෙක් උනේත් ඒ නිසාමයි. මොකද මට ඒ කාලේ
මේ පිළිබඳව අධ්‍යාපනය හදාරන්න තරම් මුදලක් තිබෙන ඉතාමත්ම ඉහළයි. ඒ කියන්නේ අදත් එක්ක සම කරන්න බෑ කිසිසේත්ම. ගෝල්ඩන් ඊරා එකක තිබ්බේ. සහ විශේෂයෙන් මෙතනදී කියන්න ඕනි රිසෝසස් අඩු. දැන් හැමදේම තියෙනවා. දැන් ඔයාට Google කරලා ඕන මේකප් එකක් හොයාගන්න පුළුවන්. ඒක ඇප්ලයි කරන විදිය හොයාගන්න පුළුවන්. කොණ්ඩයක් දාගන්න විදිය හොයාගන්න පුළුවන්. ඕන වෙලාවක ඔන්ලයින් ඔයාට අවශ්‍ය මේකප් ඉන්ග්‍රීඩියන්ට් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒක අඳුම තෝරගන්න පුළුවන්. අඳුම තෝරගන්න පුළුවන්. හැබැයි ඒ කාලේ කිසිවක් නැහැ. අවම රිසෝසස් යටතේ ඒ කාලේ ස්වර්ණමය යුගයක් තිබ්බා. ඒ කරන ප්‍රොඩක්ට් ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට බ්‍රයිඩල් ෂෝ එකක් කරත් ඒ ප්‍රොඩක්ෂන් එක අදට වැඩිය හරි ලස්සනට තිබ්බා. සහ ඒ කාලේ ඉන්නෙත් මේ ක්ෂේත්‍රයේ හදපු අය. ඒ කියන්නේ ජනත් බාලසූරිය, කීර්ති ශ්‍රී, හැරිස් විජේසිංහ, රමණි ෆර්නෑන්ඩෝ, නයන කරුණාරත්න, රම්සි රහමාන් මේ වගේ ක්ෂේත්‍රයේ මම දවන්තයෙන් කීප දෙනෙක් කිව්වේ තව බොහෝ පිරිසක් ඉන්නවා. මෙන්න මේ කට්ටිය තමයි මේ ක්ෂේත්‍රය හැදුවේ. ඉතින් එතකොට මේ හදපු කාලය තුල ඒගොල්ලෝ දශක ගණනාවක් අදටත් සක්‍රියව වැඩ කරන ඔය මං කියපු නම් අතරින් කීප දෙනෙක් ජීවතුන් අතර නැහැ. නමුත් මේ ක්ෂේත්‍රය පටන් ගත්ත උදවිය ඒ කියන්නේ පළවෙනි ජෙනරේෂන් එක අදටත් සක්‍රියව වැඩ කරනවා. ඉතින් එතකොට මේ පරිණාමය ගැන අහනකොට දැන් මං හිතන්නේ තුන්වෙනි ජෙනරේෂන් එක මම දෙවෙනි ජෙනරේෂන් එකේ. එතකොට ඔයා අහපු ප්‍රශ්නෙට ඒක උත්තරයක් ලැබෙනවා. අද මේ ශාස්ත්‍රයේ කොච්චර දියුණු වුණත් මේ ශාස්ත්‍රය මූලාරම්භ කරපු පළවෙනි රූපලාවන්‍ය ශිල්පීන් දශක 5ක් පැනලත් අදටත් සක්‍රියව මේ ශාස්ත්‍රයට සේවාව ලබා දෙනවා කියන එක. දනජ මට තියෙන ඉතාමත් වැදගත්ම ප්‍රශ්නයක් තමයි දැන් ඇත්තටම මනාලියක් එලි දක්වනවා කියන එක මේ ඇඳුමක් අඳලා මේකප් ටිකක් දාලා එළියට දෙන එක නෙමෙයි. ඊට වඩා ආභරණ ඇඳුම් ෆ්ලවර් බුකේ කියන එක අංග විශාල ප්‍රමාණයක් එකට එක රාශි වීමක ප්‍රතිඵලය තමයි අවසානයේ සුන්දර මනාලියක් වශයෙන් ඒ යුවතිය එළියට එන්නේ. සමහරවිට අපි ඉස්සර තිබ්බ කැන්ඩියන් විදියට ඩ්‍රෙස් කරන්න ඕනේ, වෙස්ටර්න් විදියට ඩ්‍රෙස් කරන්න ඕනේ කියලා. ධනංජය දැන් ඔබ ළඟට කවුරු යුවතියක් ආවොත් ඔබගෙන් අන්දව ගන්න. එහෙම නැත්නම් ඔබගෙන් ඒව ලස්සන කරගන්න. ඇයගේ පෞද්ගලිකත්වය එහෙම නැත්නම් ඇයගේ පෞරුෂත්වය උපනංවල තමයි ඔබ අවසාන අවුට්ෆිට් එක දෙන්නට ඕනේ. ඉතින් ඒක ක්‍රීමේදී ඔබට කොහොමද ඇයගේ පෞරුෂත්වය එළියට දක්වන ආකාරයෙන් ඉතර ලස්සන ස්වරූපණයක් බවට අයපත් කරන්නේ? ඒක ඇත්තටම රහසක්. ඒ පිළිබඳව අහුවොත් මනාලියක් හැඩගැන්වීම කියලා කියන්නේ පාලිත දකින්න විදිහට සමහරක්ලාට හරි සරල දෙයක් වෙන්න පුළුවන්. සමහරක්ලාට මගේ යාළුවොත් කියනවා ඕක මොකද්ද බං ඔය මූණේ ටිකක් උලන එකනේ තියෙන්නේ කියලා. පොඩි බාධා කිරීමක් කරනකොට මම සමහර අයගෙන් අහලා තියෙනවා ඔබ වැඩියෙන් මේකප් භාවිත කරන්නේ නැහැ කියලා. කවුරුහරි නැචරල් මූණක් තිබ්බනම් ඒ නැචරල් මූණම ඔබ බොහෝ දුරට අවසානයේදී දක්වා එළියට දෙන්නේ නැචරල් මූණ කියලා. ඒකත් ඇත්තක් වෙන්න ඇති කියලා හිතනවා. ඒකත් එක්ක කතා කළොත් මම ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. හැබැයි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරාට ගොඩක් වෙලාවට මම එතන අහපු ප්‍රශ්නේ ඒ දෙකටම මම බ්ලෙන්ඩ් කරලා උත්තරේ දෙන්නම්. මම ගොඩක් වෙලාවට මේ ඒ කැරක්ටර් එක රීඩ් කරනවා. ඒ කියන්නේ ඒ පර්සනැලිටි එක රීඩ් කරනවා. ඒ කියන්නේ මට මාස 3කට විතර කලින් තමයි ඒ කියන්නේ මාව බුක් කරන්න ඕනේ අවුරුදු 2කට එකමාරකට කලින්. නමුත් මම මගේ ක්ලයන්ට්ව හම්බ වෙන්නේ මාස 3කට හෝ 4කට කලින්. මොකද ඒක තමයි ප්‍රයිම් ටයිම් එක ක්ලයන්ට් කෙනෙක්ව මීට් වෙන්න. ඒ කියන්නේ අවශ්‍ය දේ කරන්න. මොකද ඒ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එකක් ගන්න පුළුවන් ඒ කෙටි කාලයක් ඇතුළත කරාම. මොකද දැන් සෝෂල් මීඩියා නිසා අපිට ගොඩාක් කලින් ලෑස්ති වෙන්න බෑ. මොකද එයා ලෑස්ති අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මාස 6කට කලින් සාරියක අරගෙන තියාගෙන හිටියොත් ඒ මාස 6 තුලදී ඒ සාරිය බ්‍රයිඩ්ස් කීප දෙනෙක් රිපීට් වෙනවා. ඉතින් එතකොට දැන් මනාලියක්ව හැන්ඩල් කරන්න ගන්න කාලේ මාස 3කට කලින් තමයි මම වගේ කාර්යභාරය ආරම්භ කරන්නේ. මාව කොච්චර කාලයකට කලින් බුක් කරලා තිබ්බත් සමහරක්ලාට වසර 3කට කලින් පවා මාව බුක් කරලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේදී මාස 3ේදී මම ඒ කැරක්ටර් එක රීඩ් කරනවා. ඒ කියන්නේ යාගේ පර්සනැලිටි එක. එයා ආවට පස්සේ එයා ඇවිදගෙන ඉන්න විදිය, මාව හම්බ වෙන්නේ එයා දැන් ඇවිල්ලා ඉන්නේ මොකද්ද? එයා ඉඳගන්නේ කොහොමද? එයාගේ ෂෝල්ඩර්ස් එයා කොහොමද තියන් ඉන්නේ? එයාගේ පොස්චර් එක කොහොමද තියන් ඉන්නේ? එයා කතා කරන ඇන්ගල්ස් ඒ හැමදේම මට ස්කෑන් වෙනවා. මේ හිතලා කරන දේවල් නෙමෙයි, මට ඔටෝමැටිකලි මට ස්කෑන් වෙන දේවල්. මගේ ටීමේ දැනුමත් එක්කලා. ඒකත් එක්කලා මම පළවෙනියෙන්ම අහන ප්‍රශ්නේ තමයි අනමාලියෙක් වෙන්න කියලා තිබ්බහම වාගේ ඩ්‍රීම් එක මොකද්ද? වාගේ ආසාව මොකද්ද කියලා ඉස්සෙල්ලා එයාට කතා කරන්න දෙනවා. ඒ වෙලාවෙදී නම් ගොඩක් වෙලාවට 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ම නිශ්ශබ්දයි. කියන්නේ මට කැමති දේ කරන්න කියන එක තමයි.
හැබැයි සමහරක් කෙනෙක් මෙන්න මේ දේ වලට මං ආසයි මේ දේවල් වලට මං ආස නැහැ කියලා කියනවා. එතකොට මේ දෙක බ්ලෙන්ඩ් කරලා තමයි මම මේ කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්නේ බ්‍රයිට් කෙනෙක් විදිහට. ඒ මට මූලික නිදහස දීම තුල සහ එයාගේ අදහස් පැවසීම තුල සහ පෞල් පසුබිමේ ගැනත් සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ උඩරට ආභරණ ගැන කතා කරා. අදටත් නුවර පළාත්වල එන ෆැමිලිස් තියෙනවා. ඒගොල්ලන්ට පාරම්පරික ආභරණ කට්ටලේ තියෙනවා. ඒක අරගෙන තමයි මම හම්බ වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ පෞල් පසුබිම සහ වෙඩින් එකේ ස්වභාවය මුදේ වරුවකද පවත්වන්නේ හවස් වරුවකද පවත්වන්නේ මේක ලයිට්ස් අන්ඩර් ලයිට්ස්ද බැංකට් හෝල් එකකද එලි මහනේද පවත්වන්නේ මේ ඔක්කොම කාරණා හරිම වැදගත් වෙනවා. ඔයාට සාර්ථක මනමාලියෙක් නිර්මාණය කරලා එළියට දාන්න. ඔබ කිව්ව විදිහට මනමාලියෙක් කියලා කියන්නේ අයගේ මං හිතන්නේ සපත්තු දෙකේ ඉඳන් අන්ඩර් නීඩ්ස් වල ඉඳන් එළියට පේන හැමදේම කේශාන්තේ නියපොත්ත මේ හැමදේම ගැන ඔබ කියන විදිහට මේ මංගල දිනයේදී පැය දෙක තුල අන්දවල යන මනාලි විතරක් නෙවෙයි මේක මම හිතන්නේ මීට මාස 4කට 5කට ඉස්සෙල්ලා මංගල දිනේට ලොකු ක්‍රියාවලියක එක දිනයක් තමයි මංගල දිනය කියලා කියන්නේ. ඇත්තට මීට කලින් තමයි ගොඩක් වැඩ තියෙන්නේ. එතකොට පාලිත මේ මාස ගානක දෙයක් තමයි වා මනමාලිය විදිහට එදාට දකින්න. හැබැයි ඊට කලින් කරන්න ලොකු කාර්යභාරයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනි පළවෙනි අපොයින්ට්මන්ට් එකේදී ඒගොල්ලන්ගේ අදහස් විමසලා ඊට පස්සේ අපි මුලින්ම තෝරාගන්නේ සාරිය. ඒ සාරියත් එක්ක ඊට පස්සේ අපි ආභරණ ගැන කතා කරනවා. ඊට පස්සේ ආගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා ඉන්නවා නම් ඒ ගැන කතා කරනවා. මේ හැමදේම ඇත්තටම පළවෙනි ඩිස්කෂන් එකේදී කතා කරන්නේ. හැබැයි මම මේ ප්‍රොසෙස් එක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හරි සරලව කරන්නේ. දැන් මං හිතන්නේ පළවෙනි දවසට මාව හම්බ වෙන්නේ එන කෙනා ප්‍රශ්න 1000ක් ඔළුවේ තියාගෙන එනවා. හැබැයි මගේ අපොයින්ට්මන්ට් එක විනාඩි 10ක් වගේ තමයි වෙන්නේ. මොකද මං අන්තිමට ඉවර වෙලා අහනවා any more questions කියලා. හැබැයි යාට අහන්න ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කලා මම ඒක රීඩ් කරලා ඉවරයි. ඒ වෙනකොට එතකොට මං හිතන්නේ එතන ෆස්ට් අපොයින්ට්මන්ට් එකේදීම ගොඩක් වෙලාවට මගේ ක්ලයන්ට් යන්නේ කොන්ෆිඩන්ට් එකක් ඇතුව. සහ මං ගාවට එන්නේ කොන්ෆිඩන්ට් එකක් ඇතුව. එයා ආයතන මගේ කාමරෙන් පිට වෙලා යන්නේ කොන්ෆිඩන්ට් එකක් ඇතුව. ඒකට රීසන් එක තමයි ඒ ප්‍රොසෙස් එක පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරාට පස්සේ යාට විශ්වාසයක් ඇති වෙනවා යාගේ අන්තිම දවස ගැන යා ලස්සන්ට පිළිවෙලට ඉඳී කියන එක. තව එක ප්‍රශ්නයක් ඇඩ් කරන්න ඕනේ. දැන් දනංජය ඇත්තටම යුවතියකගේ මංගල දිනය කියලා කියන්නේ ඇයගේ ජීවිතය තුළ සුදුරුතම ආදරණීයම දිනය. ඉතින් මේ දිනේදී තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා තෝරාගන්නට ආවට පස්සේ සමහර යුවතියන්ට තරුණයන්ට පොඩි චකිතකුත් තියෙනවා. මොකද මේ පිරිමි කෙනෙක් නිඩ්‍රෙස් කරන්නේ. ඒකත් මට මේ ප්‍රශ්නෙට මම අදගන්න හිතුවේ. ඇත්තටම එතකොට ඇයගේ සමහර අවස්ථාවේ පළවෙනි අවස්ථාවේදීම ඇය තුළ තියෙන දේවල් ඔබට එළියට එන්න නැති වෙන්න පුළුවන්. ඉතින් නමුත් අර මොකද ඔයා ඔබගෙන් ඩ්‍රෙස් වෙනවා කියන එක හීනයක්. ඒ හීනෙට තමයි එන්නේ ඔබ හොයාගෙන. ඊට පස්සේ දැන් ඇයගේ තියෙන පෞරුෂත්වය එහෙම නැත්නම් පුද්ගලිකත්වය ඒ සියල්ල ලස්සනට සුරූපිනියක් ලෙස ඔබ මංගල දිනේ එළියට දෙන්නට ඕනේ. එතෙන්දී ඔබ සහ අර පුලින් ප්‍රශ්නද කිව්වා වගේම ඔබ සහ ඔබගේ සේවාදායකාව එහෙම නැත්නම් ඒ මනාලිය අතර සම්බන්ධතාවය කොහොමද ගොඩනගන්නේ? හොඳ ප්‍රශ්නයක් පාලිත. එතනදී දැන් මං වෘත්තීමේ පැත්තෙන් මගේ ආයතනයක් තියෙනවා. මගේ සේවක මණ්ඩලය 40කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් මේ හැම දෙයත් එක්කලම මේ හැම ප්‍රොසෙස් එකක්ම මේ කාන්තා පාර්ශවයේ ගොඩක් ඉන්නවා. මේකට සපෝට් කරන්න. එයාත් එක්ක කතා කරනවා. එයා බ්‍රීෆ් කරනවා. මංගාවට එනකොට ඒ කොන්ෆිඩන්ට් ලෙවල් එක හැදෙන විදිහට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මට්ටමක් මං ආයතන පරිශ්‍රය තුල හදලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ ක්ලයන්ට් කෙනෙක්ට එහෙම චකිතයක් එන්නේ නැහැ. සහ හැඩගැන්වීමේ කටයුතු වෙලාවේදීත් හැඩගැන්වීමේ කටයුතු ඒ කියන්නේ බේසිකලි මම හෑරන් මේකප් කරනවා. නමුත් හැඩගැන්වීමේ කටයුතු ඒ හැම දෙයක්ම කරන්නේ බෝධුරට කාන්තා පාර්ශවයේ මගින්. ඒ කොන්ෆිඩන්ට් එක ඒ නිදහස චකිතයක් නැතුව එයාට එයා විදිහට ඉන්න පුළුවන් කම ඒ පරිසරය තුල සහ වෘත්තීමේ දැනුමත් එක්කලා ඒක ගොඩනගලා තියෙනවා. කියලා ඔබ අත්දැකීමින්ම ඒ තියෙන ව්‍යාකූලත්වය ඒ පරිසරය තුලින්ම ඔබ ඇති කරලා තිබෙනවා. ඔව් ඉතින් ඒක මම මේ ශාස්ත්‍රයට එන්නේ මගේ අම්මත් එක්කනේ. ඒකට මම අම්මත් එක්ක තමයි වැඩ කරේ මුලින් කිව්වා වගේ. ඉතින් ඒක මට මගේ ජානමය දෙයක් වගේ ඒක මගේ ඇඟේම තියෙනවා. ඒ කොන්ෆිඩන්ස් ලෙවල් එක කොහොමද හදන්න ඕනේ කියලා. පාලිත තව වැදගත් දෙයක් තියෙනවා මට මතක් කරන්න මගේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ දැන් අපිට ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ මනමාලියක් දවස වෙනකන් ඒ ප්‍රොසෙස් එක හදන්න මගේ බෑක් ඔෆිස් එක කොච්චර මම සූදානම්
සූදානම් කරලා තියෙනවාද කියලා. දැන් ආ ඉන්ඩස්ට්‍රි එකේ රෙවොලූෂන් එක ගැන අපි කතා කරා. ඒ රෙවොලූෂන් එකේදී මම ආවේ ගෝල්ඩන් ඊරා එකක. එතකොට මේ ගෝල්ඩන් ඊරා එකෙන් ඇවිල්ලා මගේ අත්දැකීම් සහ ප්‍රවීණයන් දිහා බලාගෙන මම ශාස්ත්‍රයේ හැදීගෙන එනකොට එක ලෙවල් එකකදී දැන් අපිට ආවනේ ග්‍රේස් පීරියඩ් එකක් ලංකාවේ අපිට මේ ඊස්ට් ඇටැක් එක ආවා, කොවිඩ් ආවා, රට වැහුවා. මේ කාලය තුලදී ඉඳදී මම කල්පනා කරා what is my next මේ මගේ වෘත්තීය ජීවිතය තුළ තව මොනවද මම වෙනස් කරන්න ඕනි කියන එක. ඒ වෙලාවේදී තමයි මට තේරුනේ මගේ ඔෆිස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕනි කියන එක. මට මැනේජර් කෙනෙක් හිටියා, මට PA කෙනෙක් හිටියා. මේ දේවල් කරා බොහෝ කටයුතු කරේ මම. ඊට පස්සේ මගේ ඔෆිස් එකක් ඒකයි මම අලුතෙන් ආයි වැඩ පටන් ගන්නකොට කොවිඩ් වලින් පස්සේ මම සෑහෙන අප්ඩේට් වෙලා මගේ වෘත්තීය පැත්තෙන්. එතකොට මේ කප් ටෙක්නොලොජි එක මේ හැමදේම මම ඩෙවලොප් කරගත්තා. ඒකත් එක්කලා මම තීරණය කරා මගේ කාලය මට ඉතුරු කරගන්න ඕනි. මේ ප්‍රොසෙස් එක ස්මූත් යන්න ඕනි. මගේ කාලය ඉතුරු කරගන්න නම් මගේ පවර්ස් විමද්දගත කරන්න ඕනි. කියන්නේ එක එක්කෙනාට බාර දෙන්න ඕනි කියන එක. ඒ වෙලාවේදී මම ඩිසයිඩ් කරා මගේ ආයතනයේට චීෆ් ඇකවුන්ටන්ට් කෙනෙක් අවශ්‍යයි, HR එකක් අවශ්‍යයි, මට PA කෙනෙක් අවශ්‍යයි, සෙක්ෂන්ස් වලට දැන් මගේ ඇඳුම් නිර්මාණයේ පැත්තට යනවා, ඒ පැත්තට හෙඩ් කෙනෙක් අවශ්‍යයි, ඊට පස්සේ ස්ටුඩියෝ එකට මැනේජර් කෙනෙක් අවශ්‍යයි. මේ වගේ මම ප්‍රොසෙස් එකක් ඩෙවලොප් කරා. ඒකත් එක්කලම මම හිතන්නේ ලංකාවේ බ්‍රයිඩල් ඉන්ඩස්ට්‍රි එකේ බ්‍රයිඩල් ස්ටුඩියෝ එකක මං හිතන්නේ ඒ වගේ ඔෆිස් එකක් මේන්ටේන් වෙනවා තත්වයකට පළවෙනියටම බ්‍රයිඩල් ස්ටුඩියෝ කන්සෙප්ට් එක අරගෙන ආවෙත් මම වෙන්න පුළුවන්. ඒක තුලින් මම බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය වටිනාකමක් දෙන්න. ඒ කියන්නේ මනාලියන් හැඩගැන්වීමේ කියලා කිව්වහම ඒ වෘත්තීය පල්ලෙහාට නොදාන ඒක වැදගත් වෘත්තියක් සහ ඒක ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ මම මේ ශාස්ත්‍රයෙන් යනකොට අපි හැමදාම ඉන්නාවේ නැහැනේ මේ ශාස්ත්‍රයෙන් මම early retirement එකක් බලාපොරොත්තු වෙනවා. මම මේ ඉන්ඩස්ට්‍රි එකෙන් යනකොට මම අද ධනංජය බණ්ඩාර විදිහට මම මේ මැදිරියට ගෙන්නුවේ මාව රෙකග්නයිස් කරන්නේ මම අද කාලා බීලා ඇඳලා ලස්සනට ජීවත් වෙන්නේ මේ වෘත්තියේ හින්දා. මම හිතන්නේ මගේ වගකීම තමයි මම මේ වෘත්තියෙන් එළියට යනකොට මේ වෘත්තිය තව අඩි ගාණක් උඩින් ස්ටෑන්ඩඩයිස් කරන්න යන එක. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මේ වගේ ප්‍රොසෙස් එකක් මම ඩෙවලොප් කරේ. ඇත්තටම මේ ඔබ පැහැදිලිවම කිව්වා වගේ ඔබ හැමදාම නිරතුරුවම හිතන්නේ ඔබගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන මේ වෘත්තියට තව ගරුත්වයක් ඔබගේ නම හරහා ලබා දෙන්න. ඒක මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ ඉන්න බොහෝ අය දන්නවා සහ ඔබට ඒකට ගරු කිරීමක් හැම කෙනාගේම ලැබෙනවා. දැන් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ පාසල් අවදී ඇවිල්ලා මම හිතන්නේ මේ වයස වෙනකොට මම හිතන්නේ යම්කිසි කෙනෙකුට යම්කිසි ශාස්ත්‍රයක ගිහිල්ලා ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම වගේ මට දැනෙන විදිහට ඔබ ලබාගෙන ඉවරයි. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඊට අමතරව ඔබගේ ජීවිතේ මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙන්න පුළුවන් නේ. මොකද දැන් මම නීතිඥයෙක් වශයෙන් මට ඩ්‍රීම්ස් ගොඩක් තියෙනවා. ඔබත් ඔබගේ ශාස්ත්‍රය ඔබගේ වෘත්තියේ තව මට කරගන්න බැරි වුණ වැඩක් තියෙනවාද? කාට හරි මට අඳුමතරේ මට කවුරු හරි අඳව ගන්න බැරි එක්කෙනෙක් ඉන්නවා මට යාට අඳව ගන්න බැරි වුණාද? එහෙම මොකක් හරි ටාගට් එකක් තියෙනවද ඔබගේ? මනාලියන් හැඩගැන්වීමේ ශාස්ත්‍රය තුල මට මෙතනින් එහාට නම් ලබන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මගේ මනාලියන් හැඩගැන්වීමේ කියන ශාස්ත්‍රය තුල මම මේ හැමදේම අත්විඳලා ඉවරයි, ඩිසර්ව් කරලා ඉවරයි. මට එහෙම හැඩගන්වන්න කියලා ආස කෙනෙක් විශේෂයෙන්ම නැහැ. එහෙම හැඩගන්වන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මේ එදා ඉඳන් ආසාව ඓශ්වර්යා රායිව හැඩගන්වන්න තියෙන ආසාව විතරයි. ඒ අරණුකට මම හිතන්නේ ලංකාවේ මගේ වෘත්තියේ මට යන්න තැනක් නැහැ. මම ඒ හැමදේම ඇකම්ප්ලිෂ් කරලා ඉවරයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මම සැටිස්ෆයි කියන එක නේ කියන්නේ. මගේ වෘත්තිය තුළ දැන් මේක අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයා ලොකු කතාවක් කියනවාද කියලා. එහෙම නෙමෙයි. පෞද්ගලිකව ගත්තොත් මම සැටිස්ෆයිඩ්. මම පෞද්ගලිකව ඉතාමත් සෑහීමකටපත් වෙනවා. මම කවුද සහ මගේ ශාස්ත්‍රය තුළ මං ඉන්න ස්ථාවරය ගැන සහ මම ලීඩින් නම් අතර ඉන්නවා කියන එක ගැන මම දන්නවා. ඉතින් ඒතනින් එහාට මට මේ ශාස්ත්‍රේ නම් පාලිත යන්න තැනක් නැහැ. මගේ මනාලියන් හැඩගැන්වීමේ වෘත්තිය තුළ මගේ වෙන බලාපොරොත්තු තියෙනවා. නමුත් මගේ වෘත්තිය තුළ මම සෑහීමකට අසීමිතව සෑහීමකටපත් වෙලා තියෙනවා. ඔව් ධනංජය, ඇත්තට මම හිතන්නේ මේ වැඩසටහන නරඹන ඕන කෙනෙකුට තේරෙන්නේ නැති ඔබගේ තියෙන අව්‍යාජම හැඟීම තමයි ඔබ පිට කළේ. ඇත්තටම මට තේරෙන විදිහට මේ ලෝකේ අපි තොරතුරු ලබා ගන්න විදිහට මම හිතන්නේ මේ තරුණ වයසේදී මේ ලංකාවේ පමණක් නෙමෙයි තමන්ගේ වෘත්තිය තුළ මේ වගේ සැටිස්ෆැක්ෂන් එකක් එහෙම නැත්නම් මේ වගේ තෘප්ති
තෘප්තිමත් භාවයක් ලැබපු කෙනෙක් මම හිතන්නේ ඉන්නේ අය අතරින් ඔබ ඒ අල්ප අතරින් එක්කෙනෙක් වෙන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැනන්ත දැන් මට මේ මොහොතේ ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්නට සිද්ධ වෙන්නේ ඇත්තටම දැන් ඔබ අනුගමනය කරන විශාල තරුණ පිරිසක් බිහි වෙලා තිබෙනවා. ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් වශයෙන් ඔබ ගුරුතුමා වශයෙන් ඔබ හිතන ඔබේ ශිල්පිය බෙදා දෙනවා මම දැකලා තිබෙනවා. ඔබ පසුපස ඔබගේ ගෝල විශාල පිරිසක් රට පුරා ඉන්නවා. නමුත් අද මේ සමාජ මාධ්‍ය තුළින් සමහර නිරූපණ ශිල්පියෝ අද බිහි වෙනවා හිත හොයාගන්නත් බෑ. ඉතින් ඒක මේ ශේෂ්ත්‍රයේ විනය පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මුදල් පසුපස ගිහිල්ලා තමන්ගේ මේ ශේෂ්ත්‍රයට කරන හානියක්ද? මොකද්ද ඔබ දකින්නේ මේ තරුණ පරපුර මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට පිවිසෙන්න ලොකු ප්‍රවණතාවයක් තිබෙනවා. මම හිතන්නේ ඒකට හේතුවක් ඉන්න නැති ඔබ සහ ඔබවත් ලේසියෙන් සේවාදායකවට යුතිකට මේ ඔබගේ සේවය ලබා ගන්න අපහසුයි. ඒක මොකද ඔබගේ තියෙන අද්විතීය හැකියාවට ඒකට මිලක් තියෙනවා. නීතිඥවරයෙක්, වෛද්‍යවරයෙක්, ඕනම ශ්‍රේෂ්ඨයක තමන්ගේ තියෙන නිපුණත්වයට මිලක් තියෙනවා. ඒක මම වැරදි කියන්නේ කොයි නේද? නමුත් ඔබ මේ මුදුන් පෙත්තටම පැමිණලා තිබෙන රූපලාවන්‍ය ශිල්පියෙක් වශයෙන් ඔබගේ තරුණයින්ට ඔබ පසුපසෙන් ඔබ අනුගමනය කරන්න උත්සාහ කරන අයට දෙලා තියෙන පණිවිඩය මොකක්ද මේ වැඩසටහන තුළින්? Number 1 is discipline, විනය. ඕනෑම ශාස්ත්‍රයක් තුළ ඕනෑම වෘත්තියක් තුළ විනය තමයි මම දකින්නේ අංක 1. ඒ විනය තමන්ගේ ස්වයං විනය ගොඩනැගීම තුලින් තමයි අපගේ වෘත්තිය ආරක්ෂා වෙන්නේ. අපේ රැකියාව ආරක්ෂා වෙන්නේ. තමන්ගේ වටා බිහි වෙන කට්ටිය තමන් විනය තමන්ගේ ඩිසිප්ලින් එක තමන් හරියට තමන් කරගෙන යනවා නම් තමන්ගේ වටා එක්කහසු වෙන තමන්ගේ ඇසිස්ටන්ස්ලා තමන්ගේ කියන්නේ කාර්ය මණ්ඩලය පවා ඒ දේවල් වලට අනුගත වෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා නරක් වෙච්ච පළතුරු ගෙඩියක් ළඟ තව හොඳ පළතුරු ටිකක් තිබ්බොත් ඒක නරක් වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ වගේ තමයි විනය කියලා කියන දේ තමන් හරියට තමන් කරන දේ හරියට කරනවා නම් එතකොට තමන් වටේ ගොඩ නැගෙන්නේත් ඒ වගේ වයිබ් එකක්, ඒ වගේ සර්කල් එකක්. ශාස්ත්‍රයට අලුතෙන් ඉන්න ප්‍රවණතාවය බොහොමත් වැඩි. ඒක මම පිළිගන්නවා. මොකද හේතුව එකක් සෝෂල් මීඩියා අද තනියෙන් ඉගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් දැන් කේශාලංකාර ශිල්පයේ සහ සම පිළිබඳව මම හිතන්නේ වෘත්තීමය දැනුමක් ලබා ගන්න අවශ්‍යයි. ඒක මගේ වෘත්තිය වගේ තනියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ශිල්පියෙක් කිව්වහම මේකප් ආටිස්ට් කෙනෙක්, හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වුණොත් නිර්මාණකරණය. ඒක ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. බලන්න මේකට පොඩි බාධා කිරීම. දැන් රූපලාවන්‍ය ශිල්පියෝ අද මම දකින සමහරට මේ සම සුදු වෙන්න පැහැපත් කරන්න කියලා ඒ තමන්ගේ සෝෂල් මීඩියා හරහා යම් ක්‍රීම් ප්‍රවර්ධනය කිරීම කරනවා. මම නමුත් ඔබ එවැනි කිසිම දෙයක් කරනවා මම දැකලා නැහැ. ඒකෙත් රහසක් තියෙන්න පුළුවන් නේ. ඒකත් එක්කම මේ ප්‍රශ්නට උත්තර දුන්නා නම් මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන දේ ලැබෙයි කියලා. ඔව් රූපලාවන්‍ය ශිල්පියෙක් කියලා කිව්වහම ලංකාවේ all in one package එකක්. hair and makeup artist කෙනෙක් විදියට වැඩ කරනවා, skin care එකක් විදියට වැඩ කරනවා, beautician කෙනෙක් විදියට, hair dresser කෙනෙක් විදියට වැඩ කරනවා. ලංකාවේ beautician කෙනෙක් කිව්වොත් all in one. හැබැයි අපි විදේශ රටක ගත්තොත්, යුරෝපයේ ගත්තොත් මේ හැම දෙයක්ම hair dresser කෙනෙක්ුයි, hair stylist කෙනෙකුයි කියන්නේ දෙන්නේ. makeup artistලා කිව්වොත් bridal makeup artistලා, character makeup artistලා, drama makeup artistලා categories 12කට එහා පැත්තේ තියෙනවා. ඊට පස්සේ ස්කින් ගත්තොත් ඩර්මටොලොජිස්ලා ඉන්නවා, බියුටි තෙරපිස්ලා ඉන්නවා, මේ වගේ ගොඩක් තියෙනවා. නමුත් ලංකාවේ මේ ආසියාතික මිනිස්සු හරි දක්ෂයි මේ හැමදේම නියැලෙන්න. මගේ වෘත්තිය පැත්තෙන් බලුවොත් මම ස්ටයිලිස්ට් කෙනෙක්. ස්ටයිලිස්ට් කෙනෙක් කියලා කියන්නේ hair and makeup artist කෙනෙක් සහ ඒ සම්බන්ධව ඇඳුම් නිර්මාණය කළ හැකි කෙනෙක්. top to bottom කෙනෙක්ට ඩිසයින් කරන්න පුළුවන් කෙනෙක් තමයි ස්ටයිලිස්ට් කෙනෙක් කියලා කියන්නේ. හැකියාවන් තුනම තියෙන කෙනෙක්. එතකොට මට රූපලාවන්‍ය ආලේපන හෝ ඒව සම්බන්ධයෙන් මම කටයුතු කරන්නේ නැහැ. ඒකත් එක්කලම මම මෙහෙම මේ දේකුත් දකිනවා. මාකට් එකක් තියෙනවානේ සුදු වෙන්නේ. එතකොට ඒකටනේ කේට කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඒක අවශ්‍යතාවයක්. ඉල්ලුමට අනුව තමයි ඒකට මම කාටවත් මුකුත් කියන්නේ නැහැ. හැබැයි කරන දේ ප්‍රමිතියකින් හරි විදිහට ඉදිරිපත් කරනවා නම් ඒක ගැටලුවක් නැහැ. මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක දකුණු ආසියාවේ තියෙන ප්‍රශ්නයක්. හැමෝම කෙනෙක්ම පෞද්ගලිකව හිත ඇතුලෙන් පහපත් වෙන්න සිදු වෙන්න කැමතියි. ඒක අපිත් දන්න ප්‍රසිද්ධ රහසක්. ඉතින් ඒක ඒතනදිත් මම දකින්නේ හරියාකාරව මේ දේ කරන දේ සහ අලුතෙන් මේ ශාස්ත්‍රයට එන්න අය ඉන්නවා නම් කියන්න තියෙන්නේ ඒ විනයත් එක්කලම හොඳ කැපකිරීමක්, හොඳ කට්ටක් කන්න බලාගෙන එන්න ඕනි.
සහ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි. සෝෂල් මීඩියා මිනිස් දැන් තරුණ ප්‍රජාවට මං හිතන්නේ දැන් ගොඩක් වෙලාවට ඉන්නේ ජෙන් සී එකේ කට්ටියනේ සක්‍රිය වෙන්නේ. දැන් අනිත් කට්ටිය තාම පාසල් යන අවදියේ ඉන්නේ. නමුත් ඒ කට්ටියටත් මං හිතන්නේ වැදගත් වෙයි මේ ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තුවක් ඉන්නවා නම් මම කියන්නේ පළවෙනි දේ අධ්‍යාපනය ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. මොකද ඔයා කල්පනා කරන්න ඕනි ඔයා තව අවුරුදු 10කින් ඔයා කේට කරන්න ඉන්න ක්ලයන්ටේල් එක වෙනස්. මේ දැන් මම හැම වෙලාවෙම මගේ ස්ථාවරත්වයට තව එක හේතුවක් තමයි මම ඉස්සරහා ජෙනරේෂන් එක දකිනවා. මගේ ඩ්‍රෙසින් එක මම බ්ලෙන්ඩ් කරනවා ඒ ජෙනරේෂන් එකට. මගේ ට්‍රැඩිෂනල් ෆ්‍රේම් එකේ ඉඳගෙන මම ඒකට ඩැමේජ් එකක් නොවෙන්න මට යාහැකි උපරිම දුර යනවා ඒගොල්ලන්ගේ ටේස්ට් එක මට රීඩ් කරන්න. එතකොට දැන් ඉන්න પરම්පරාව කේට කරන්න ඕනි ඉස්සරහට. එතකොට තමන්ගේ පර්සනැලිටි එක, තමන්ගේ පර්සනල් හයිජීන්, තමන්ගේ බ්‍රෑන්ඩින් එක තමන් දක්ෂ වෙන්න ඕනි. මොකද බොහෝ පිරිසක් ඉන්න හින්දා සහ දක්ෂ වෙන්න ඕනි කියන්නේ අනිත් අයගේ අතරින් තමන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද කියන එක අඳුරාගෙන එතනට වැඩ කරන්න ඕනි. ඔයාට හොඳ ක්ලයන්ට් කෙනෙක් ග්‍රැබ් කරන්න නම්. සහ ප්‍රධානම දේ තමයි මං ඉන්න ඕන කෙනෙක්ට කියන්නේ පළවෙනි වසර 10 තුල තමන් එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා නම් ලාභය කියන එක ඔයා දාන්න ඕනේ අන්තිමට. ඒ පළවෙනි අවුරුදු 10 තුල ඔයා සාර්ථක වෙන්න නම් ඔයා උපයන හැම මුදලම ඔයා උපයන හැම මුදලින් 90% ඔයා වියදම් කරන්න ඕනි ඔයාගේ වෘත්තියට. ඒ 10ක් විතරයි ඔයාට වියදම් කරන්න පුළුවන් ඔයාගේ පෞද්ගලික දේවල් වලට. තමන් ඉන්වෙස්ට් කරන ප්‍රමාණයටම තමයි තමන්ගේ වෘත්තියේ ස්ටේබිලිටි එක සහ වාගේ බ්‍රෑන්ඩ් එක හැදෙන්නේ. ධනංජය දැන් අපි මගේ ශාස්ත්‍රයේ බැලුවත් මගේ ශාස්ත්‍රයේ ආසම කරපු දිනයක් තිබෙනවා. වගේ ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් වශයෙන් ඔබගේ ශාස්ත්‍රය තුළ ඔබ මොනවාරි වැඩියෙන්ම කැමති දෙයක් තියෙන්න පුළුවන්. මොකද ඔබ විශාල මනාලියන් ප්‍රමාණයක් හැදගන්නවල තිබෙනවා. මනාලියන් දැක්මවල ලොකු ව්‍යාපෘති ගොඩාක් කරපු කෙනෙක්. ඒක මම පෞද්ගලිකව දන්න දෙයක්. මේ වැඩසටහන නරඹනත් ඔබත් හොඳ ආකාරව දන්න දෙයක්. ඉතින් මේ ව්‍යාපෘතින් අතරින් ඔබගේ මොකක් හරි සිත්ගත් ව්‍යාපෘතියක් තිබෙනවද? මට මේක නැවතත් කරන්න තිබ්බනම් කියලා එවැනි අදහසක් ඇති වෙන දෙයක්. පාලිත එහෙම ගත්තොත් නම් බොහෝ දේවල් තියෙනවා. වෙඩින් එකක් වශයෙන් ගත්තොත් නම් මට එහෙම එකක් කියන්න බෑ. මොකද මම හැම කෙනෙක්වම හරිම ආසාවෙන් කරපු දේවල්. මගේ self satisfactions තියෙන දේවල් තියෙනවා. ව්‍යාපෘති විදිහට ගත්තොත් මම ව්‍යාපෘති ගොඩක් කරලා තියෙනවා. මට නැවතත් කරන්න ආසෙ තියෙන ව්‍යාපෘතියක් කියන එක අපිට ඒක කියන්න පුළුවන්. ඒක තමයි කියන්න මට මතක් වුණේ ඔබ මේ ප්‍රශ්නේ අහනකොට. මොකද විශේෂ හිත්ගත් කියන දෙයකට වැඩිය මට නැවතත් ආසාව තිබ්බා. මොකද යුද්ධේ ඉවර වුණාට පස්සේ ඒ යුද්ධේ මං හිතන්නේ ආබාධිත රණවිරුවන්ට අනුරාධපුරේ මං හිතන්නේ සේවා වනිතායකෙන් පියසක් හැදුවා. ඒකට ශාස්ත්‍රයේ සියලු දෙනා දවන්තයන් එකතු වෙලා මේ මනාල්ගෙන් හැදගැන්වීමේ ශාස්ත්‍රය නෙමෙයි විවාහ මංගල ශාස්ත්‍රයේම දවන්තයන් එකතු වෙලා යුද හමුදාවේ සේවා වනිතා අංශයත් එක්ක එකතු වෙලා අපි මනාලියන් දැක්මක් ඉදිරිපත් කරා. ඒකට ඇත්තටම අපිට රජයේ අනුග්‍රහයත් ඒවකට තිබ්බ රජයේ අනුග්‍රහයත් ලැබුණා. ඒකත් එක්කලා ඉතාමත් සාර්ථක දෙයක් කළා. ඉතාමත් හොඳ මුදලක් හොයලා ඒ ව්‍යාපෘතිය සඳහා අපි දායක වුණා. ඉතින් මට ඒ වගේ ලොකු ආසාවක් තියෙනවා ශාස්ත්‍රයේ ඉන්න දවන්තයන් ටික නැවතත් එකපාරක් සම්බන්ධ කරගෙන වකුගඩු හෝ එහෙම නැත්නම් පිළිකා රෝගීන්ට හෝ අත්‍යවශ්‍ය අපි හිතමු අපිට ලංකාවට නැති මැෂින් එකක් ගෙන්නන්න හරි ඒ වගේ දෙයක් කිරීමේ නැවතත් කිරීමේ ආසාවක් තියෙනවා. මොකද ඒක මං හිතන්නේ දැනට කළා අවුරුදු මං හිතන්නේ යුද්ධ ඉවර වෙලා කියන්නේ 2010 වගේ එකේ අවුරුදු 15ක් විතර වෙනවා. ඉතින් තාමත් මට මේ හීනේ ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ මං හිතන්නේ වෘත්තිමය වශයෙන් මට කරන්න ඉතුරු වෙලා තියෙන ලොකුම කර්තව්‍යයක් සහ වගකීමක් කියලා හිතනවා අන්නේද. ඔව් ඇත්තටම ධනංජය මේ ධනංජය බණ්ඩාර මේ අපි සමග සිටින මේ සුන්දර මිනිසා නැවතත් එවැනි වැඩසටහනකට අත තිබ්බොත් මම හිතන්නේ මේ SL Speak Media Network එක විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබෙනවා. අපේ Twitter, අපේ වෙබ්සයිට් එක, අපේ WhatsApp හරහා විශාල පිරිසක් අපිත් එක්ක නිතර සම්බන්ධ වෙනවා. මෙතන ඒ සියලු දෙනාත් ඔබගේ මේ උතුම් කර්තව්‍යයට නිතින්ම දායකත්වය ලබා දෙයි. ඔබ මේ වැඩසටහන ආරම්භ කරනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරලා නම් අපිත් ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් වෙනවා. ඒ පිළිබඳ කතා දෙකක් නැහැ. ධනංජය අවසාන වශයෙන් මම හිතන්නේ මේ වැඩසටහන අවසන් කරන්නට තව ප්‍රශ්නයක් දෙකක් පමණයි ඉතුරු වෙලා තිබෙනවා. දැන් ඇත්තට ඔබ මීළඟ ප්‍රශ්නයකට
මට ඊට පෙර ප්‍රශ්නකට උත්තරයක් ලබා දුන්නා. ඔබගේ මේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨය අපිට අචීව් කරන්න. එහෙම නැත්නම් අපිට ලබා ගන්නකොට යන්න වෙනත් මං හිතන්නේ දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. නමුත් ඔබ කිව්වා යම්කිසි දෙයක් හංගවලා කිව්වා මට වෙන ශ්‍රේෂ්ඨයක නම් මට වෙනම බලාපොරොත්තු තියෙන්න පුළුවන් කියලා. ඉතින් අපි වසර 5 නැත්නම් 10 ගත්තොත් ඒ වසර 5-10 අතර ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද? මොකද්ද ඔබ සමාජයට කරන්න, එහෙම නැත්නම් ඔබගේ ශ්‍රේෂ්ඨයට අනාගත පරපුරේණියෙන් කරන්න මොන හරි ඔබ සැලසුම් කරලා තිබෙනවද? ඒ පිළිබඳව මම හිතන්නේ ධර්මන්නම් බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන් ඔබගෙන්ම දැනගන්න. කලින් කිව්වා වගේ මගේ වෘත්තිය තුළ මම හරිම සැටිස්ෆයිඩ්. මට දැන් ඇත්තටම හිතෙනවා මං හිටිය ඇති කියන කාල සීමාව මගේ වෘත්තිය තුළ. මම early retirement එකක් බලාපොරොත්තු වෙනවා. තව වසර 10කදී මං හිතන්නේ මම මනාලියන් හැඩගැන්වීමේ ශිල්පියෙක් විදිහට මේ විදිහටම සක්‍රිය වෙඳී කියලා. මොකද අලුත් අයට ඉඩ දෙන්න ඕනි. සහ මම සැටිස්ෆයි නම් ඇයි මං තවත් මේ වෘත්තිය තුළ ඉන්නේ. හැබැයි මම මේ වෘත්තියටම රිලේටඩ් මම වෘත්තියේ යම්කිසි ප්‍රමාණයක වෙනස් වීමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉදිරියේදී මේ හරහාම දැනුම් දෙන්න. දැනට මට ඒක කියන්න ටිකක් කලින් වැඩි. හැබැයි තව වසර 5-10ක් තුළ මගේ වෘත්ති ජීවිතයේ වෙනසක් ඩෙෆිනිට්ලි සිද්ධ වෙනවා. මොකද හේතුව ප්‍රධානම දේ මට නම් දැන් නිදි මරුවා ඇති. ඉතින් මං හිතන්නේ අවුරුදු 16 ඉඳන්ම එක දිගටම මේ වෙනකන් රාත්‍රී වලනේ අපි වැඩ කටයුතු පටන් ගන්නේ රාත්‍රී 12 ඉඳන්. ඉතින් ජීවිතේ නිදාගෙන තියෙන එක තමයි අඩුම. මොන දෙයින් සැටිස්ෆයි වුණත් ඒ දෙයින් සැටිස්ෆයිඩ් නැහැ. ඉතින් ඒ හින්දා අපි එන්න අපි වයසට යන්නේ. ඉතින් අපි හෙල්දි වෙන්නත් ඕනි. සමාජයට අනිවාර්යයෙන්ම කටයුත්තක් කරන්න ඕනි. මම විශ්වාස කරන දෙයක් තමයි වාගේ අන්තිම හුස්ම හෙලනකන් ඔයාට වැඩ කරන්න පුළුවන් නම් ඔයා වැඩ කරන්න ඕනි. ඒක තමයි මිනිස්සෙක් කියලා කියන්නේ. මම විශ්වාස කරන විදිහට. ඉතින් මම වෘත්තියෙන් සමුගන්නවා නෙමෙයි මේ වෘත්තියේම රිලේටඩ් සමහර දෙයක් කරනවා. හැබැයි මම හිතන්නේ මට සමහරක් වෙලාවට ඒක අම්මත් කියනවා දැන් ඇති නේද කියන එක. ඉතින් අන්න එතන අම්මත් ඒ දේ කියන හින්දා මටත් හිතෙනවා දැන් ඇති කියන එක කාලයට ඉඩ දෙන්න. ඔව් ධනංජය මම හිතන්නේ ඔබ අම්මගෙන් පිට කිසිදු දෙයක් කරන්නේ නැහැ. මේ මොහොතේ සෙලිස්පික් මීඩියා නෙට්වර්ක් ධනංජය බණ්ඩාරගේ ආදරණීය අම්මාවත් මේ මොහොතේ ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරන ගමන් මම අවසාන වශයෙන් ඔබගෙන් අහන්නේ ඔබ කිව්ව පරිදි මේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨය කියන්නේ අද්විතීය ශ්‍රේෂ්ඨයක්. ඒකේ හැම ශ්‍රේෂ්ඨකම කළු සුදු දෙපැත්තක් තියෙනවා. තරම උත්සාහ කරන්නේ මේ ශ්‍රේෂ්ඨයේ ගුණාත්මක භාවය වැඩි කරලා තව වසර ගණනාවකට ඉදිරියට මේ ශ්‍රේෂ්ඨය හොඳින් පවත්වාගෙන යන්න. අවසාන වශයෙන් මේ ශ්‍රේෂ්ඨය නියැලෙන්නට සහ මේ ශ්‍රේෂ්ඨයේ නියැලෙ ඉස්සරහට එන්න ඉන්න අයට ඔබට යමක් ප්‍රකාශ කරන්න තියෙනවද ධනංජි? පළවෙනි දේ තමයි මේ ශාස්ත්‍රය ගැන කැමැත්තක් තියෙන්න ඕනේ. ඒක කැමැත්තක් කියන්නේ අතිශය කැමැත්තක්. ඒ කැමැත්ත මේ මුදල් හම්බ කරගැනීමේ අරමුණෙන් එන්න ඕනේ කැමැත්තක් නෙමෙයි. ඔයාට මුදල් උපයන්න පුළුවන් හොඳ රිසෝස් එකක් තමයි මේ ශාස්ත්‍රය කියන්නේ. නමුත් මුදල් නෙමෙයි ඊටමත් කැමැත්තෙන් එන්න ඕනේ. මොකද හේතුව එතකොට තමයි මං කිව්වා වගේ self satisfaction එකක් තියෙන්නේ. මගේ ලොකුම ආසාව තිබ්බේ මේ වෘත්තියට එන්න නෙමෙයි. හැබැයි මේ වෘත්තියට ආවට මට මේ වෘත්තිය ගැන කැමැත්තක් තිබ්බා. ලොකුම ආසාව තිබ්බේ මේ වෘත්තිය නෙමෙයි වුණාට ආසාවක් තිබ්බා. ඒ කැමැත්තත් එක්කලම තමයි Tamanට එන්නේ කැපවීම. hard work කරන්න පුළුවන්කම. එතකොට enthusiasm. මේ Tamanගේ කැමැත්ත මත නෙමෙයි හැමදේම ගොඩ නැගින්නේ. එතකොට වාට හොඳට මේක earn කරන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්කලා හැබැයි ආමතක කරන්න නරකයි මේ ශාස්ත්‍රයට එනවා නම් වෘත්තිමේ විනය. ඩිසිප්ලින් කියන එක තමයි මොනම ශාස්ත්‍රයක වුණත් අංක 1ට තියෙන්න ඕනේ. මොකද ඒ හරහා තමයි ඒ තමන්ගේ වෘත්තිමේ ජීවිතේ ගොඩ නැගෙන්නේ සහ තමන්ගේ නම ගොඩ නැගෙන්නේ. අර ඔබ කිව්වා වගේ කළු සුදු පැත්තක් දෙපැත්තක් තියෙනවා. අපිට ලෝකය වෙනස් කරන්නවත්, ශාස්ත්‍රය වෙනස් කරන්නවත්, රට වෙනස් කරන්නවත් බෑ. අපි වෙනස් වෙන්න ඕනි තමන් තුලින්. ඉතින් මම දකින දේ තමයි මේ වෘත්තියට එන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෘත්තිය ගැන ඇත්තටම ගොඩක් ආදරයකින් කැමැත්තකින් මේ ශාස්ත්‍රයට එන්න කරන වැඩේ හරියට කරන්න අන්තිමටම කියන්න තියෙන්නේ ඔයා මේ ශාස්ත්‍රයට එනවා නම් ඔයා හැමතිස්සෙම අප්ඩේට් විය යුතුයි. එතන තමයි ඔයාගේ ස්ථාවරත්වය. ඔව් ධනංජය මම හිතන්නේ අපි මේ මොහොතේ අපි රටේ ඉතාලා අපි තරුණයන් යුවතියන් පමණක් නෙවෙයි අපි සියලුම දෙනාම ආදරය කරන සොඳුරුතුම මිනිසෙක් සමග තමයි මේ අදහොරාව ගත වුණේ. ඉතින් ධනංජය බණ්ඩාර ඩීඩි ඔබගේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා SL Speak Media Network team එකම ඔබට සුබ පතන ගමන් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්.